හායි යාළුවනේ සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් මං හිතුවා ඔයාලත් එක්ක බෙදා ගන්න කියලා කොහොමද ලේසියෙන්ම ෂැන්ගන් වීසාවක් ඇප්ලයි කරන්නේ, ඇප්ලයි කරලා යුරෝප් වල ට්‍රැවල් කරන්නේ කොහොමද කියලා. ඉතින් මගේ එක්ස්පීරියන්ස් එක මං හිතුවා ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න. ඉතින් මම ඇත්තටම ෂැන්ගන් වීසාවක් ඇප්ලයි කරද්දී තෝරගත්තේ ලැත්වියාව. ඒකට හේතුව මම යාළුවන්ගෙන් දැනගත්තා ලැත්තියාවට වීසා ඇප්ලයි කරන්න ලේසි. ඒගොල්ලෝ ඊසිලි අපිට ෂැන්ගන් වීසාවක් ඉෂුව කරනවා. අනිත් කන්ට්‍රීස් එකෙන් කම්පෙයාර් කරද්දී හිතන්න ඉතලි, ප්‍රාන්ස්, ඇක්චුවලි ගොඩක් කට්ටිය කැමති යන්න ඉතාලි, ප්‍රාන්ස්, ඒ වගේ ජර්මනි, ඒ වගේ ලොකු කන්ට්‍රීස් බලන්න එකපාරම යන්න. ඒ වගේ රටකට අපි මුලින්ම වීසා දාද්දී අපේ හොඳ ට්‍රැවල් හිස්ටරි නැත්තම් උදාහරණයක් විදිහට ගත්තොත් මම මෙහි UK වලට එද්දී මගේ තිබ්බේ ලංකාවේ ඉඳලා UK වලට ආව ට්‍රැවල් හිස්ටරි එක විතරයි. ඉතින් ඒ වගේ ට්‍රැවල් හිස්ටරි එකක් තියෙද්දී අපි වීසා ඇප්ලයි කරලා ෂැන්ගන් කන්ට්‍රි එකට ඒගොල්ලෝ බලනවා අපි ජෙනුයින් ට්‍රැවලර් කෙනෙක්ද, මෙයා ෂැන්ගන් සෝන් එකට ඇවිල්ලා ආපහු UK වලට යයිද, ඒ හැම කරුණක්ම බලනවා. ඉතින් මම ඇත්තටම මුලින්ම try කරා ඉතාලියට වීසා එක දැම්මා, දාලා ඒක රිජෙක්ට් වුණා. මම ඇත්තටම හරියට ඔක්කොම ඩොකියුමන්ට් එක දුන්නා. ඒගොල්ලෝ කිව්වේ පර්පස් එක ජෙනුයින් නෑ කියලා රිජෙක්ට් කරලා තිබ්බා. ඒ කියන්නේ ඒ වගේ කන්ට්‍රි එකට අපි වීසා එක දාද්දී ඒගොල්ලෝ බලනවා තදට. ඒ කියන්නේ හැමදේම සම්පූර්ණයෙන් බලලා තමයි වීසා එක ඉෂුව කරන්නේ. ඉතින් පොඩ්ඩක් කරලා එහා මෙහා වුණොත් වීසා එක රිජෙක්ට් වෙන්න තියෙන chance එක වැඩි. ඒත් මං ලැත්වියාවලට normally දාලා බැලුවා. අර වගේ හොඳට ලිව්වෙත් නෑ. normally මම මෙහෙම travel කරනවා. දවස් 2 nights වලට දැම්මේ. 2 nights travel කරනවා කියලා දැම්මා. දැම්මට පස්සේ මේගොල්ලෝ මට 3 months multi entry වීසා එකක් දුන්නා. multi entry වීසා එක කියන්නේ අපිට 3 months වලට වීසා එකක් හම්බෙනවා multi entry. අපිට මුලින්ම ලැත්තියාවට යන්න ඕන. මොකද අපි ලැත්තියාවට වීසා එක දාන්නේ. ලැත්තියාවට ගිහිල්ලා ආපහු එනවා කියලා තමයි මම වීසා එක දැම්මේ. ඉතින් පළවෙනි වීසා එක හින්දා කොහොමද ලැත්තියාවට ගිහිල්ලා ආපහු UK එන එක තමයි ගොඩක් හොඳ. එතනින් තව කන්ට්‍රි එකකට යනවට වඩා අපිට එහෙම පුළුවන් යන්න. අපි ලැත්තියාවට ඇතුළු වුණාට පස්සේ අපිට පුළුවන් කැමති නම් තව අපි වීසා එක ඇප්ලයි කරලා දුන්නේ ලැත්තියාවට ගිහිල්ලා ආපහු UK එනවා කියලා. අපිට ලැත්තියාවට ගියාට පස්සේ අපිට පුළුවන් අපේ ප්ලෑන් එක චේන්ජ් කරලා තව කන්ට්‍රි එකකට යන්න. ඒ වගේ යන්න එක පොඩ්ඩක් රිස්කි. මොකද අපි දැන් තව කන්ට්‍රි එකට ෆ්ලයිට් ටැග් ගත්තී එතනත් ඉන්න ඉමිග්‍රේෂන් එකේ කට්ටිය චෙක් කරනවා. මේ එයාලට සැක හිතුනොත් එයාලා ගෙනල්ලා ක්වෙස්චන් කරලා ප්‍රශ්න කරලා එයාලට සැක හිතුනොත් මෙයා වීසා එක ඇප්ලයි කරව පර්පස් එකට වැඩ කරන්නේ නැහැ කියලා එයාලට පුළුවන් වීසා එක රිවෝක් කරන්න. ඉතින් එතන පොඩි අවදානම් තත්ත්වයක් තියෙනවා. ඉතින් හොඳම දේ පළවෙනි වීසා එකකින් අපි රටකට දැම්මනම් ලැත්තියාවට ගිහිල්ලා ආපහු එනවා කියලා. ඒ රටට ගිහිල්ලා ආපහු UK වලට යන එක තමයි හොඳ. UK වලට ගියාට පස්සේ වාට පුළුවන් ආයෙ පහුවෙනිදාම තව ෂැන්ගන් කන්ට්‍රි එකට යන්න. මොකද මල්ටි එන්ට්‍රි වීසා එක කියන්නේ ඕන තරම් ෂැන්ගන් සෝන් එකේ ඉන්න පුළුවන්. ඒ කියන්නේ ට්‍රැවල් කරන්න පුළුවන් ඕන කන්ට්‍රි එකට. අපි UK එන්න පුළුවන්. පස්සේ ආයෙ දවස් 7කට පස්සේ ආයෙ යන්න පුළුවන්. මාස 3ක් තියෙනවා. හැබැයි මාස 3ක් කියන්නේ ඔයාලට මාස 3ක් ඇතුලේ 3ක් දුන්නට ඇතුලේ ඉන්න පුළුවන් දවස් 30ක්. ඒ කියන්නේ ෂැන්ගන් සෝන් එකේ ඔයාලට ට්‍රැවල් කරන්න පුළුවන් දවස් 30ක් තමයි. ඒ කියන්නේ මාස 3ක පීරියඩ් එකක් දෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් ජනවාරි 1 වෙනිදා ඉඳලා මාර්තු 31 වෙනිකන් කාලය තියෙනවා. ඒ කාලය ඇතුළත ඔයාලා දවස් 30ක් ෂැන්ගන් සෝන් එකේ ට්‍රැවල් කරන්න පුළුවන්. එහෙම තමයි මල්ටි එන්ට්‍රි වීසා එකක් කියන්නේ. ඉතින් සිංගල් එන්ට්‍රි වීසා එකක් කියන්නේ ඔයා ෂැන්ගන් සෝන් එකට මුලින් ගියාට පස්සේ අපි හිතමු සිංගල් එන්ට්‍රි වීසා එකක් ඔයාලට දෙන්න සතියකට කියලා. ඔයා එන්ටර් වුණාට පස්සේ සතියේ ට්‍රැවල් කරන්න පුළුවන්. ආපහු UK වලට යන්න පුළුවන්. හැබැයි ඔයාට ආයේ ෂැන්ගන් සෝන් එකට යන්න බෑ. ඒගොල්ලෝ ඉෂු කරන සාමාන්‍යයෙන් මාසෙක සිංගල් එන්ට්‍රි එකක් ඔයාට ඇතුළේ ඉන්න පුළුවන් කොච්චර දවස් ගානක්ද කියලා එක මෙන්ෂන් කරනවා. ඒ වගේම පීරියඩ් එකක් මෙන්ෂන් කරනවා. ඒ පීරියඩ් එක ඇතුළත ඔයාට එකපාරක් විතරයි ෂැන්ගන් සෝන් එකට යන්න පුළුවන්. ගිහිල්ලා ආපහු ඒ පීරියඩ් එකට කලින් එන්න ඕන. ඉතින් අර ඒ පීරියඩ් එකේ ඇතුළත දවස් ප්‍රමාණයක් තියෙන එක නෝ. ඒ දවස් ප්‍රමාණයට වඩා ඉන්න බෑ. හිතමු දැන් ඔයාට සිංගල් එන්ට්‍රි වීසා එකක් සති දෙකකට දුන්නා කියලා. හැබැයි ඒකේ මෙන්ෂන් කරලා තියෙනවා කොච්චර දවස් ප්‍රමාණයක් ඇතුළේ ඉන්න පුළුවන්ද කියලා. ඔයා හිතන්නේ සතියකට වීසා ඇප්ලයි කරා කියලා. ඔයා සතියකට වීසා ඇප්ලයි කරා නම් ඒගොල්ලෝ දෙනවා අපි හිතමු සිංගල් එන්ට්‍රි වීසා එකක් සති දෙකකට දුන්නා. හැබැයි ඒගොල්ලෝ දවස් 4 තමයි මේ ඔයාට වීසා එක දෙන්නේ. සති දෙකක් කාලය ඇතුළත දවස් 7ක් ඇතුළේ ඉන්න පුළුවන්. ගිහලා ට්‍රැවල් කරලා ආපහු UK වලට යන්න ඕන. ඒ කියන්නේ ඔයා සතියකට වීසා ඇප්ලයි කරානේ. ගොඩක් වෙලාවට සිංගල් එන්ට්‍රි වීසා එකක් දෙන්නේ ඒගොල්ලන්ට ඩවුට් තියෙනවා නම් මෙයා ජෙනුයින් ට්‍රැවල් කරන්නේ නෙමෙයි කියලා. ගොඩක් වෙලාවට සිංගල් වීසා එකක් සිංගල් එන්ට්‍රි වීසා එකක් දෙනවා. ගොඩක් මෙයා හිතනවා නම් ගොඩක් වෙලාවට ඒගොල්ලෝ හිතනවා නම් මෙයා ට්‍රැවල් කරන්න කැමති කෙනෙක්. අපි ඔය ලියනවනේ SOP ලියනවා. හැමදේම ඩොකියුමන්ට් හරියට දීලා අපි
ප්‍රූව් කරොත් කොහොමද අපි ජෙනුයින් ට්‍රැවල් කෙනෙක් කියලා ඒගොල්ලෝ මල්ටි එන්ට්‍රි විසාවක් දෙනවා. මල්ටි එන්ට්‍රි විසාවක් ගන්න එක තමයි වාසිම දේ. මොකද අපිට ඇති වෙන්න ට්‍රැවල් කරන්න පුළුවන්, අපිට අපා UK එන්න පුළුවන්, ඇවිල්ලා ඕන තරම් ඒ අදාළ කාල සීමාව ඇතුළත දවස් 30ක් තියෙනවා. දවස් 30 ඕන තරම් ගිහිල්ලා එන්න පුළුවන්. හැබැයි සිංගල් එන්ට්‍රි විසාවක් ගත්තොත් එකපාරයි යන්න පුළුවන්. ආය ආවට පස්සේ ආය එන්ටර් වෙන්න බෑ ෂෙන්ගන් සෝන් එකට. ඉතින් ඒ වගේ ලැත්තියාව ගත්තොත් ලැත්තියාවට කෙලින්ම ඒගොල්ලෝ මල්ටි එන්ට්‍රි විසාවක් ඉෂුව කරනවා මාස 3කට. දවස් 30ක් ඉන්න පුළුවන්. හැබැයි වා ලැත්තියට ආය දැම්මම වා ඒ මාස 3 විසකේ හොඳට ට්‍රැවල් කරලා තියෙනවා නම් ඒගොල්ලෝ මාස 6ක විස එකක් දෙනවා. ඒකෙත් හොඳට ට්‍රැවල් කරලා තියෙනවා නම් වාට ඊළඟ තුන්වෙනි පාර අවුරුද්දක විස එකක් දෙනවා. මගේ එක්ස්පීරියන්ස් එක මම ලැත්තියට විස දැම්මා. මට මාස 3කට මල්ටි එන්ට්‍රි එකක් හම්බුණා. මම ඒකේ ට්‍රැවල් කරා. ස්විස් ගියා, ඉතාලි ගියා, ප්‍රාන්ස් ගියා, හැමතැනම ගියා. ඊට පස්සේ මම ආයෙ ලැත්තියටම දැම්මා. ඊට පස්සේ මාස 6ක් හම්බුණා. ඒ මාස 6ක් හම්බුණත් මම ගියේ ට්‍රිප් 2-3ක් විතරයි හිතමු. ප්‍රාන්ස් පළවෙනි විස එකේ තමයි ගොඩක් ගියේ. දෙවෙනි විස එකේ මාස 6ක් ලැබුණත් මාස 6ක් දීලා තිබ්බා. මං හිතන්නේ දවස් 90ක් ට්‍රැවල් කරන්න පුළුවන්. මාස 6ට දුන්නකොට මාස 6 ඇතුළත දවස් 90ක් ට්‍රැවල් කරන්න දීලා තිබ්බා. ඊට පස්සේ මම වැඩි ගියෙත් නෑ. ඉතාලි ගියා, ප්‍රාන්ස් ගියා. හැබැයි ගියා ට්‍රිප් කිප් එකක් ගියා. ඊට පස්සේ ආයෙ ඊළඟ පාර දැම්මම ඒගොල්ලෝ මට අවුරුද්දක විසාවක් ඉෂු කරලා තිබ්බා. මෙතනදී මට කියන්න ඕනේ ලැත්තියට දැම්ම ඒ වගේ රටවල් මාස 3 මාස 6 අවුරුද්දක් වගේ දෙනවා. හැබැයි ඔයා ඉතාලි ප්‍රාන්ස් දැම්ම ඒගොල්ලෝ ඔයා පරිණි පාර දැම්ම සති දෙකකට දැම්ම කියන්නේ ඒගොල්ලෝ ඒ කාලෙට තමයි විසක ඉෂු කරන්නේ. කෙලින් මාස 3ක් දෙන්න එකපාරම. මල්ටි එන්ට්‍රි දුන්නත් කාලට වගේ තමයි දෙන්නේ. ඉතාලි දැම්මත් ඒගොල්ලෝ ඉෂු කරන්නේ ඒ අදාළ පීරියඩ් එකට තමයි. ගොඩක් දුරට එහෙම මාස 3 මාස 6 එහෙම දෙන්නේ ගොඩක් ස්ට්‍රෝන්ග්ලි ට්‍රැවල් කරලා තියෙනවා නම් එහෙම ඒගොල්ලෝ හිතනවා නම් මෙයා හොඳ ජෙනුයින් ට්‍රැවලර් කෙනෙක් කියලා එහෙම ඉෂු කරනවා. ඇත්තටම මම අහපු ගොඩක් කට්ටියට කියලා තිබ්බේ ඒගොල්ලන්ට අදාළ කාර්ය පීරියඩ් එකට කාල සීමාවට විතරයි විස එක හම්බෙලා තිබ්බේ. උදාහරණයක් විතර ගත්තොත් මාස සති දෙකක් දැම්ම නම් සති තුනකට වගේ විස එකක් දෙනවා. මාසයකට දැම්ම නම් මාසයක් එහෙම මාස 3ක් හම්බෙලා තිබ්බේ නෑ. ඉතින් මම නම් කියන්නේ ලැත්තිය වගේ රටකට දාන එක ගොඩක් වාසි. අපිට පළවෙනි පාර දැම්මම මාස 3ක් හම්බ වෙනවා. දෙවෙනි පාර දැම්මම මාස 6ක්, තුන්වෙනි පාර අවුරුද්දක්. ඉතින් අවුරුද්දක් හම්බුණා කියන්නේ වාට අවුරුද්දට මං හිතන්නේ දවස් මං හිතන්නේ 90ක් දීලා අවුරුද්දට දවස් 90ක් දීලා තිබ්බා. දවස් 90ක් ඉතින් අවුරුද්දක් ගත්තා අපි UK වල වැඩ කරයි දවස් 90ක්ම ට්‍රැවල් කරන්නේ නේ අවුරුද්ද ඇතුළත. ඉතින් ගොඩක් දුරට මට නම් ඇති ඒක. අවුරුද්දේ කාල සීමාවට වීසා තියෙනවා. මට කැමති වෙලාවක ප්‍රාන්ස්, ඉතාලි, ස්පේන් ඕන රටකට ගිහිල්ලා එන්න පුළුවන්. මගේ වැඩත් එක දවස් 90ක් මට ට්‍රැවල් කරන්න පුළුවන්. ඉතින් මම දවස් 90ක් ට්‍රැවල් කරන්නේ. අපි සාමාන්‍යයෙන් ගත්තොත් සතියක් ගිහිල්ලා ඊට පස්සේ ආයෙ මාස 3-4කට පස්සේ ආයෙ සතියක් විතර යයි. ඉතින් දවස් 14 උපරිම දවස් 20ක් 30ක් උපරිම දවස් 20ක් වගේ තමයි ඉතින් අවුරුද්දකින් ට්‍රැවල් කරන්නේ අපේ තියෙන වැඩත් එක්ක. ඉතින් හොඳම දේ තමයි ලැත්තියට ඇප්ලයි කරන එක ලේසි. මොකද ඒගොල්ලෝ ගොඩක් වෙලාට වීසා ඉෂුව කරනවා. මොකද ඒ වගේ කන්ට්‍රීස් වල ගොඩක් කට්ටිය යනවා අඩුයි. එතකොට ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා ට්‍රැවලර්ස්ලා ඒගොල්ලෝගේ රටට එයි කියලා. ඉතින් අපි වගේ දාද්දී ඒගොල්ලෝ කෙලින්ම මාස 3ක වීසා එකක් දෙනවා. ඉතින් ඒ වීසා එක යූස් කරලා අපිට පුළුවන් ඕනම ෂෙන්ගන් කන්ට්‍රි එකට ට්‍රැවල් කරන්න. මොකද මල්ටි එන්ට්‍රි වීසා එක කියන්නේ ඕනම රටකට ගිහිල්ලා එන්න පුළුවන්. ඉතින් ඒක හරිම ලේසි. ෂෙන්ගන් ඕනම රටකට ගිහිල්ලා එන්න පුළුවන්. ඉතින් ඒ වගේ මන්න ලැත්තියට ඇප්ලයි කරපු එක ගොඩක් මට බෙනිෆිෂල් වුණා මේ ට්‍රැවල් කරද්දී. ඉතින් මං ඉතාලිය දාද්දී ඒගොල්ලෝ රිජෙක්ට් කරලා තිබ්බා. ඉතින් ලැත්තියට දැම්ම කිලිම වීසා එක දීලා තිබ්බා. ඉතින් එතන රිස්ක් එකක් වැඩි. මොකද ඒ වගේ රටකට දාද්දී අපිට වීසා එක ලැබෙන සම්භාවිතවත් වැඩි. මේ මොකද එතකොට අපිට කැමති ඒ කියන්නේ අපි හැබැයි මුලින්ම ලැත්තියට යන්න ඕන. එතන පොඩි කොස්ට් එකක් තියෙනවා. හැබැයි ඒ කොස්ට් එකට වඩා අපිට මාස 3ක වීසා එක හම්බ වෙනවා කියන්නේ අපිට මාස 3ක් යනකම් ආයෙ වීසා ඇප්ලයි කරන්න ඕනේ. අපි හිතමු දැන් ඉතාලියට දාලා සතියක වීසා හම්බුනා කියලා. ඊට පස්සේ ආයෙ ඒ කොස්ට් එකම වියදම් කරලා ආයෙ යන්නම් ආයෙ ඇප්ලයි කරනවා. ඒ කියන්නේ පවුන්ඩ් 120ක් විතර ගියාක් කියමු වීසා කොස්ට් එක. ඔක්කොම එක්ක ට්‍රැවල් ටිකට් නෙමෙයි සාමාන්‍යයෙන් ලැත්තියට ඇප්ලයි කරද්දී ඒගොල්ලෝ VFS charge එක පවුන්ඩ් 90යි. ඔයාලා ගෙදරට පාස්පෝර්ට් එක ඩිලිවර් කරනවා පවුන්ඩ් 30ක් වගේ charge කරනවා. 120ක් වගේ යනවා. එතකොට ඔයා ආයෙ පාව වීසා දානවා නම් ඒ ගානම යනවා. ඉතින් ඉතාලි වගේ දැම්ම නම් ඔයා අපි හිතමු ඉතාලි සති දෙකකට දැම්ම කියලා. සති දෙකකට වීසා හම්බුණා. ඊට පස්සේ ආයෙ ඔයා තව ප්‍රාන්ස් යනවා නම් ආයෙ ඇප්ලයි කරනවා. ඒක කොස්ට් එකම යනවා. ඉතින් ලැත්තියාව දාද්දී ඒගොල්ලෝ මාස 3කට වීසා එක දෙනවා. ඒ වීසා එකෙන්ම යූස් කරලා ආයෙ පාරක් ගිහිල්ලා එන්න පුළුවන්. මාස 3ක්ම තියෙනවා. ඉතින් ඊළඟ පාර මාස 6ක් තියෙනවා. මාස 6ක් ඇතුළත කැමති නම් ගිහිල්ලා එන්න පුළුවන්. අර පවුන්ඩ් 120 කොස්ට් එක විතරයි යන්නේ. ඊළඟ පාර අවුරුද්දක තියෙනවා. එතන පවුන්ඩ් 120 කොස්ට් එක විතරයි යන්නේ. ඉතින් ඒ ලොකු රටකට දාලා හැම වෙලේ පාරම වීසා ඇප්ලයි කර කර ඉන්නවට වඩා
මේ ලැතිය වගේ රටකට දාලා එකපාරම ලෝන් ඩියුරේෂන් වීසා එකක් ගත්තම අපිට කැමති වෙලාවක ගිහින් එන්න පුළුවන්. එතකොට අපිට එකපාර ඇප්ලයි කරා මාස 3යි, දෙවෙනි පාර ඇප්ලයි කරා මාස 6යි, තුන්වෙනි පාර අවුරුද්දයි. දැන් මම ආයෙ පාරක් දැම්මත් මට සමහර විට අවුරුද්දක් හම්බෙයි. මම දන්නේ ඊට වඩා හම්බ වෙනවද කියලා. ඊට හතරවෙනි පාරක් දාලා බලනවා. ඉතින් මට තව පීරියඩ් එක තියෙනවා. තව මේ අවුරුදු ඉවරනකම් යන්න පුළුවන් මට. ඉතින් මගේ වැඩත් එක්ක තමයි මම බැලන්ස් කරලා යන්නේ. මම ඉතින් හැම රටකම යනවා. ස්විස්ලන්ඩ්, ඉතාලි, ප්‍රාන්ස් ගොඩක් ලා ඉතාලි තමයි යන්නේ. ස්විස්ලන්ඩ් තමයි ෆේවරිට් කන්ට්‍රි එක. ඉතාලිය යනවා වගේ ඉතාලිය ඉතින් ගිහලා ඇවිදලා එන්න ඉතින් අනිත් කන්ට්‍රීස් වලට සාපේක්ෂව ඉතින් විද මෙහෙම අඩුයි ෆ්ලයිට්ස් ටිකට් එහෙම මෙහි UK ඉඳලා මිලාන් වලට එහෙම පවුන් 20 එහෙම අඩුවට තියෙනවා. ඉතින් අපි යුරෝප් යනවා නම් ගොඩක් අඩුවේ ටිකට්ස් තියෙනවා අපිට කලින් බුක් කරගන්න පුළුවන් නම් ඔයගොල්ලෝ ස්කයිස් කියන ඇප් එක යූස් කරන්න පුළුවන් ටිකට්ස් බලන්න. ඉතින් ගොඩක් අපිට ලේසියෙම ට්‍රැවල් කරලා එන්න පුළුවන්. ඉතින් මම කියන්නේ ලැත්තියවට දාන්න. ඒක තමයි මම ලබාගත් එක්ස්පීරියන්ස් එක අනුව ලේසිම දේ. මොකද අපි ගොඩක් කට්ටිය හිතන් ඉන්නවා අප ලැත්තිවල ගිහලා බාන්න දෙයක් නැහැ, තේරුමක් නැහැ. ඒගොල්ලෝ කෙලින්ම යන්න ඕනේ ලොකු කන්ට්‍රි එකට. ඉතාලි හරි නෙදර්ලන්ඩ් හරි. නෙදර්ලන්ඩ් වල නම් වීසා ගන්නත් ලේසි. හැබැයි නෙදර්ලන්ඩ් වලට VFS අපොයින්ට්මන්ට් හොයාගන්න ටිකක් අමාරුයි. ලැත්තියාවට නම් VFS අපොයින්ට්මන්ට් ඔයා හිතන්න ඊළඟ මාසේ අපොයින්ට්මන්ට් එක නෑ මේ මාසේ බැලුවම ඔයාලට බලා ගන්න පුළුවන්. ගොඩක් වෙලාවට ලැත්තියාවට අපොයින්ට්මන්ට් තියෙනවා. ඇත්තටම මෙතන ලොකු ප්‍රශ්නයක් තමයි VFS අපි සාමාන්‍යයෙන් ශනගන් රන්ටිස් වලට ඇප්ලයි කරද්දී TLC එක හරහා ඇප්ලයි කරන කට්ටිය ඉන්නවා. VFS එක හරහා ඇප්ලයි කරන කට්ටිය ඉන්නවා. TLC එක සම්බන්ධ නම් මම දන්නේ නෑ. මොකද මම VFS එක හරහා තමයි මේ වීසා ඇප්ලයි කරේ. ඉතාලි දැම්මෙත් VFS එක හරහා ඊට පස්සේ ඒ ප්‍රොසෙස් එක යූස් කරලා ඇත්තිය දැම්මෙත් VFS එක හරහා. ඉතින් ඒ ප්‍රොසෙස් එක තමයි මම දන්නේ. ඉතින් මම TLC සම්බන්ධව නම් දන්නේ. ගොඩක් වෙලාවට ප්‍රාන්ස් එහෙම දාද්දි TLC එක හරහා තමයි දානවා කියලා මම අහලා තියෙන්නේ. ඉතින් මම ප්‍රාන්ස් නම් try කරේ නෑ. මොකද මට EC වීසා එකක් ගන්න ඕනේ. ඉතින් මම ලැත්තියාවට දැම්මා. මම ලැත්තියාවට up and down ටිකට් බුක් කරා. මට පවුම් 50ක් වගේ තමයි ගියේ. up and down. ඉතින් මම ඒ ගමන ගිහිල්ලා ආවා. ඒ accommodation ගොඩක් අඩුයි 2 nights වලට මට පවුම් 30ක් වගේ තමයි ගියේ 2 nights වලට. ඒ accommodation ගොඩක් අඩුයි. ඉතින් අපි කෑම බීම ඉතින් මෙහෙ හිටියත් කඩෙන් කනවා වගේ ගාන යනවා. ඉතින් නෑ ලැත්තියාව ගණන් අඩුයි. යුරෝ වලින් මෙහෙට UK වලට සාපේක්ෂව ගොඩක් අඩුයි. ඉතින් සාමාන්‍යයෙන් එහෙම අඩු කොස්ට් එකට ගිහිල්ලා එන්න පුළුවන්. හැබැයි වාට මාස 3ක වීසා එකක් තියෙනවා. ආවට පස්සේ වාට පුළුවන් වීසා එක හමු වුණාට පස්සේ වෙන ට්‍රැවල් ජර්නි ට්‍රැවල් කරන්න UK වලට ඇවිල්ලා ආපහු ෆ්ලයිට් එක බුක් කරන්න ඔයාලා කන්ට්‍රි එකට. UK වලට එන්න කියලා මම කියන්නේ පළවෙනි වීසා එකේ. මොකද ආව වෙන කන්ට්‍රි එකට එහෙම යන්න එපා. ඔයා මුලින්ම දෙන්නේ ලැත්තියට ගිහලා ආපහු වෙනවා කියනවා නම් ඒ ප්ලෑන් එක අනුව වැඩ කරන්න. එතකොට ඔයා ප්ලෑන් එක අනුව වැඩ කරලා තියෙනවා කියන්නේ ඒගොල්ලෝගේ හිස්ටරි රෙකෝඩ් තියෙනවා. ලැත්තියට ගිහලා ආපහු UK ආවා කියලා. එතකොට දෙවෙනි පාර වීසා එක ඇප්ලයි කරද්දී ඔයාලා ඊසිලි මාස 6ක් දෙනවා. එහෙම අවා අර ප්ලෑන් එක අනුව වැඩ කරන්න නැතුව නිකන් මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් ආ වීසා එක ඇප්ලයි කරද්දී ඔයාලට ඒක බලපාන්න පුළුවන්. සමහර විට ඒගොල්ලෝ වීසා ඉෂුව නොකර ඉන්න පුළුවන්. ඉතින් හොඳම දේ ඔයා පර්පස් මුලින්ම ඇප්ලයි කරනවා ලැත්තියට ගිහලා තව කන්ට්‍රි එකට යන්න. එතකොට ප්‍රශ්නයක් නෑ. ඔයා වීසා එක දාද්දි එහෙම මෙන්ෂන් කරලා තියෙනවා. මම නම් එහෙම දාන්න ගියේ නෑ. මොකද එතකොට ආයේ කන්ට්‍රීස් වලට ටිකට් බුක් කරන්න ඕන, SOP ආයේ වෙනම ලියන්න ඕන, බුකින් කරන්න ඕන. එන කියන්නේ ඔයා ලැත්තියට ගිහිල්ලා තව කන්ට්‍රි එකට යනවා කියද්දි ඒ කන්ට්‍රි එකත් ඇඩ් කරලා තව SOP ලියලා එතකොට අර මම කැමති නෑ එහෙම කරන්න. මම කෙලින්ම ලැත්තියට ගිහිල්ලා අපව වෙනවා කියලා 2 nights ඉඳලා එහෙ තියෙන දේවල් බලලා ඒක සරලව දැම්මා. ඉතින් මට කොහොමත් මේ වීසා එක හම් වෙනවා. ඉතින් ලැත්තියට ගිහිල්ලා ආපහු ආවා. ඒ කොස්ට් එක මම වියදම් කරා පවුම් 50ක් ටිකට් වලට. ඇකොමොඩේෂන් ඉතින් පවුම් 30ක් වගේ ගියේ. ඊට පස්සේ ආවට පස්සේ මට මාස 3ක් කාලයක් තියෙනවා කැමති රටකට ගිහිල්ලා එන්න. ඉතින් මට ගොඩක් කොස්ට් එක අතින් බැලුවා මේ වීසා එක ඇප්ලයි කරන විදිය ලේසියි. මොකද මම ලැත්තියට ගිහිල්ලා ආයේ තව කන්ට්‍රි එකට යන්න එහෙම දාද්දි දාලා වඩා මම වීසා එක ඇප්ලයි කරලා තව කොස්ට් එකක් මම වියදම් කරනවා. ඒ කන්ට්‍රි එකේ ටිකට් බුක් කරන්න ඕන. ඉතින් මම දන්නේ නැහැ වීසා එක ඩිසිෂන් එක මොනවා වේද කියලා. හොඳම දේ ලැත්තියට ගිහලා එනවා කියලා දාලා වීසා එක හම්බ වුණාට පස්සේ කොහොමද මම දන්නවා ගොඩක් කට්ටියට මාස 3කට වීසා හම්බෙලා තිබ්බා පළවෙනි පාරේ. මම දන්න ගොඩක් අයට හම්බෙලා තිබ්බා. රිජෙක්ට් වෙච්ච කෙනෙක් නම් මම අහලා නැහැ ලැත්තියට දාලා. හැබැයි අනිත් කන්ට්‍රීස් වල දාලා ප්‍රාන්ස්, ඉතාලි දාලා රිජෙක්ට් වෙච්ච කට්ටිය නම් මම අහලා තියෙනවා ඕන තරම්. ඉතින් මොකද ඒ රටවල් ලොකු රටවල්. මොකද ඒ රටවල් වලට ගොඩක් කට්ටිය යන්න try කරනවා. ඉතින් ඒ වගේ රටකට අපි ලංකාවේ પાස්පෝර්ට් තියෙන එක්කෙනෙක් ඇප්ලයි කරාම ඒගොල්ලෝ තදට බannවල ලීසින් විසා ඉෂුව කරන්නේ නැහැ. ඉතින් ලැත්තියාවේ රටකට නම් ඒගොල්ලන්ට ටූරිස්ට්ලා ඕනේ. මොකද UK ඉන්නවා නම් ඒගොල්ලෝ ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලෝ විසා ඉෂුව කරනවා. අපි UK හිටියත් ඉතාලි පාස් දැම්මම මේගොල්ලෝ තදට බලනවා. බැලුවත් විසා එක ඉෂුව කරත් ඒගොල්ලෝ දෙන්නේ පොඩි කාල සීමාවකට. ඉතින් ඒක තේරුමක් නැහැ. ගිහලා ආයේ ඒ ගාන වියදම් කරලා වීසා දාන්න ඕන. මට නම් එච්චර එහෙම වියදම් කරන්න උවමනාවක් තිබ්බේ නැහැ. මට තේරෙන දේ තමයි ලැත්තියට ඇප්ලයි කරන එක තමයි ලේසිම දේ. එහෙම ඇප්ලයි කරලා වීසා එක ගත්තා. ඊට පස්සේ මාස 3 ඇතුළත ඔයා ට්‍රැවල් කරලා එන්න පුළුවන්. ඔයා හිතනවා සමය කියනවා නම් ඔයාලා වීසා එක දාන්න පුළුවන් මාස 2-3
යන්න මාස දෙක තුනක් කලින් වාට වීසා එක දාන්න පුළුවන්. වීසා එක ආවට පස්සේ ඔයා මෙන්ෂන් කරපු ඩේට් එක විතර තමයි වීසා එක පටන් ගන්න. වාට ට්‍රැවල් ට්‍රිප් ඔයා ලැබ් එකට ගිහිල්ලා ආපහු ඇවිල්ලා ඔයා වීසා එක හම්බුවට පස්සේ UK ඉඳලා ආයේ ෆ්ලයිට් එක බුක් කරන්න ඔයාලා රටකට. ඊට පස්සේ එතන ට්‍රැවල් ජර්නි එක ඔයාලට ප්ලෑන් කරන්න පුළුවන්. ඔයාලට තියෙන 2 nights ඉඳලා UK ඇවිල්ලා ආයේ ෆ්ලයිට් එක කරා යන්න. මොකද ලොකු කොස්ට් එකක් යන්නේ ඔයා කොහොමද ලැත්තියාවට වීසා ඇප්ලයි කරද්දී ඔයාලට ෆ්ලයිට් එකට වල ගියවන්නේ නේද පවුම් 50ක්. ඔයා ඉතින් කොහොමද UK එනවා. ඊට පස්සේ UK ඇවිල්ලා ආයෙ ඉතාලිය ගියත් පවුම් 20ක් වගේ අඩු ගාණක් යන්නේ. වෙන රටකට ගොඩක් වල පවුම් ඔයා කලින්ම ටිකට් බුක් කරනවා නම් පවුම් 20 30 වගේ අඩු ෆ්ලයිට්ස් තියෙනවා. Ryanair, EasyJet, Wizz Air ඔය ගොඩක් කලින්ම මේ කියන්නේ ඔයා විසා ඔයා මාස දෙක තුනකට කලින් ඇප්ලයි කරනවා කියන්නේ ඔයාලට විසා කලින් එනවා. ඒකට ඔයාලට කලින්ම ප්ලෑන් කරන්න පුළුවන් මේ ලැත්තියට ගිහලා ආපහු වෙවිලා කොහේ හරි යන්න ටිකට් එහෙම බුක් කරලා ඇකොමඩේෂන් බුක් කරලා හැමදේම ප්ලෑන් කරන්න පුළුවන්. ඉතින් ලේසි. ඒකට ගිහිල්ලා ඔයාලට ස්විස් ගිහිල්ලා ඔයාලට ඉතාලි ගිහිල්ලා ප්‍රාන්ස් ගිහිල්ලා පැරිස් ගිහිල්ලා හැමතැනම ගිහිල්ලා සැරගන් කන්ට්‍රීස් වල ඔයාලට එන්න පුළුවන්. ඉතින් මම නම් දැක්කේ මම මේ ඇප්ලයි කරපු විදිහට මම ගොඩක් ඇඩ්වාන්ටේජ් එකක් ගත්තා. මොකද මට මාස 3ක් හම්බ වුණා. මම එකෙන් මල්ටි එන්ට්‍රි මට ඕන වෙලාවක UK ඇවිල්ලා ආයි ගිහිල්ලා ඊට පස්සේ මම ඇප්ලයි කරන මාස 6ක් තියෙනවා. මට ඕන වෙලාවක ගිහිල්ලා එන්න පුළුවන් මාස 6 ඇතුළත. මට දවස් 90ක් ඉන්න පුළුවන්. හැබැයි මට මම එච්චර හිටියේ නෑ. මම උඩරිම දවස් 3 වගේ ගියා. දවස් 5 වගේ ගියා. ඔහොම ඔක්කොම එකතු කරාම දවස් 20ක් 25ක් වගේ තමයි ඉතින් අවුරුද්දකට ට්‍රැවල් කරන්නේ. ඉතින් එච්චර ලොකු ට්‍රැවල් කරන්නේ දවස් 90ක් තියෙනවා. ඉතින් තුන්වෙනි පාර අවුරුද්දක් තියෙනවා. දැන් මට අවුරුද්දක් තියෙනවා. ඉතින් මටත් එක්ක යන්න වෙලාවකුත් නෑ. ඒ බ්‍රේක් මේ ඒවා මැනේජ් කරන් ගියත් ඉතින් උපරිම දවස් 3ක් යයි. දවස් 5ක් කර ගිහිල්ලා ඒ කොහේ රටකට. ඊට පස්සේ ආයෙ එකක් ප්ලෑන් කරලා ආයෙ ඉතින් ඔය ඔක්කොම එකතු කරාම දවස් උපරිම 20ක් 30ක් වගේ තමයි යන්නේ. ඉතින් දවස් 90ක් දීලා තියෙනවා. ඉතින් රීසනබල්. ඉතින් ට්‍රැවල් කරන්න පුළුවන්. ඉතින් මම ඔයගොල්ලන්ට කියන්නේ ලැත්තියාවට වීසා ඇප්ලයි කරන්න. ඒක තමයි ලේසිම දේ. වීසා ඇප්ලයි කරන විදිය ගැන මම වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒ වීඩියෝ එකේ මම ලින්ක් එකක් දාන්නම් මේ වීඩියෝ එකත් එක්ක. ඔයගොල්ලෝ මේ වීඩියෝ එක බලන්න පුළුවන්. ලැත්තියාවට කොහොමද වීසා ඇප්ලයි කරලා ඒ කියන්නේ වීසා ගන්න කියලා. මොකක් හරි ඩවුට් එකක් තියෙනවා නම් මේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දාන්න. මම ඔයගොල්ලන්ට හෙල්ප් කරන්නම්. මොකද වීසා ප්‍රොසෙස් එක හරිය ලේසි. ඔයාලට තියෙන්නේ මුලින්ම අපොයින්ට්මන්ට් එක බුක් කරන්න ඕන. අපොයින්ට්මන්ට් එක බුක් කරන්න VPS එක හරහා ඒක තමයි මුලින්ම කරගන්න ඕනේ. ඩොකියුමන්ට් එක නම් ටග් ගාලා රෙඩි කරගන්න පුළුවන්. නිකන් SOP එකක් ලියන්න ඕන. SOP එක ලියන විදියත් ෆෝමැට් එකක් ඕන නම් ඊමේල් ඇඩ්‍රස් එක දාලා තියන්න මම මේක සෙන්ඩ් කරන්න. කරන්න තියෙන්නේ මුලින්ම VPS එකට ගිහිල්ලා ලැප්ටොප් එකට දාලා account එක create කරලා ඒ create කළ account එකෙන් ගිහිල්ලා appointment එක book කරනවා. appointment එක book කරාට පස්සේ ඔයාලට පුළුවන් plan එක යන trip එක plan කරන්න. flight ticket book කරන්න ඕන. ඒක pay කරන්න ඕන. up and down book කරන්න. ඒ වගේම accommodation book කරන්න ඕන. accommodation book කරද්දී ඔයා pay at property හරි ඒ කියන්නේ ඔයා යන්න දවස් කිහිපයකට කලින් account එකෙන් කපා ගන්න විදිහට හරි එකක් book කරන්න. මොකද ඔයාගේ සල්ලි අඩු වෙන්නේ නැහැ. ඒ කියන්නේ යන්න දවස් කිහිපයකට වගේ කලින් තමයි account එකෙන් සල්ලි කපා ගන්න එහෙම book කරන්න පුළුවන් booking.com එක හරහා. ඉතින් මම නම් බුක් කරන්නේ pay at property එකක් හරි එහෙම තමයි බුක් කරන්නේ. ඒ කියන්නේ අඩු يعني සාමාන්‍යයෙන් මම නම් ලොකු ගාණ එකක් බුක් කරලා දානවා. මොකද මගේ account එකෙන් සල්ලි කැපෙන්නේ නැහැ. මොකද pre cancellation තියෙන බුක් කරන්න. pre cancellation කියන්නේ ඔයා cancel කරාම account කියන්නේ කොහොමද මම සල්ලි කැපෙන්න මේ බුක් කරන්නේ නැහැ. සල්ලි කැපෙන්න බුක් කරාත් cancel කරාට පස්සේ ඔයාලට ආපහු refund එක හම්බ වෙනවා. ඉතින් ඔයා pay at property හරි අර ඔයා හිතමු දැන් මාස අද මාර්තු නම් ඔයා යන්නේ සැප්තැම්බර් නම් ඔයාට බුක් අපි මාර්තු නම් ඔයා යන්නේ ජුලයි වර නම් ජුලයි 25 නම් මේ booking.com එකේ බුක් කරන්න පුළුවන් ජුලයි 22 වගේ සල්ලි කැපෙන විදිහට. මොකද ඔයාට වීසා එක ඊට කලින් එනවා. ඊට පස්සේ ඔයාට මොකක් හරි ප්‍රශ්නයක් ලා තිබ්බොත් ඒ booking එක cancel කරන්න පුළුවන්. එහෙම ප්‍රශ්නයක් නැහැ. ඒකට ඒකට cost එකක් යන්නේ නැහැ. cost එක කියන්නේ ඔයා ඒ රටකට ගියොත් කියන්නේ ඔයා වීසා එක ආවට පස්සේ booking එක cancel කරලා අඩුම ගානකට තියෙන booking එකක් පස්සේ book කරන්න. මම නම් කරන්නේ ලොකු ගානකට තියෙන booking එකක් දානවා. මොකද වීසා apply කරද්දී පෙන්නන්න ඕන අපි රටට ගිහිල්ලා වීදම් කරනවා. එහෙම ඒ කියන්නේ අපි රටට ඇවිල්ලා ඒ රටෙන් ටැරරිස්ලා බලාපොරොත්තු වෙන රටට ඉන්කම් එකක් විදිහන්නේ. ඉතින් අපි සාමාන්‍යයෙන් පෙන්නනවා අපි ලොකු හොඳ accommodation එක book කරලා ඒ කියන්නේ flight ticket කොහොමද book කරනවා. ඊට අමතරව ඔයා travel insurance එකක් book කරන්න ඕන. මම නම් multi entry වගේ දාදී නම් අවුරුද්දක travel insurance එකක් book කරලා දෙන්න. දවස් යන period එකට දෙන්න එපා. එතකොට ගොඩක් දුරට ඒගොල්ලෝ යන period එක විතරක් ඔයාට visa issue කරයි. multi entry වගේ issue කරන්න නම් අවුරුද්දක කාලයකට travel insurance එකක් දාලා දෙන්න. එතකොට ඔයාට ඒ insurance එකම use කරන්න පුළුවන් ඊළඟ පාර visa apply කරන්න. උදාහරණයක් විදිහට ඔයා දැන් අවුරුද්දකට visa එකක් දැම්මා කියන්නේ ඔයාට මාස 3කට visa හම්බ වෙනවා. ඊට පස්සේ ඊළඟ පාර apply කරද්දී අර මාස 6ක් තියෙන අවුරුද්ද ඇතුළත නම් ඔයා කියන්නේ
මම ඇප්ලයි කරන්නේ දැන් මම ඇප්ලයි කරන්නේ මේ මාසේ ඊළඟ මාසෙ ඉඳන් යන්න අපි දෙතු මේ මාසේ අප්‍රේල්නේ අප්‍රේල් ඉඳලා අපි මැයි යන්න ඇප්ලයි කරාම මැයි ජූන් ජූලයි මේ අවුරුද්ද කාලේ කවර් වෙනවා ඊට පස්සේ ඒක ඉවරන ගමන් මම ආයෙ විස එකක් දානවා ඒකට මට තව මාස 8ක කාලයක් තියෙනවා ඒ ඉන්ෂුරන්ස් එකේ. එතකොට ඒ ඉන්ෂුරන්ස් එකේ මාස 8ක කාලයක් තියෙන හින්දා එතකොට ඒගොල්ලෝ ආයෙ මාස 6ක විසයක් වට දෙනවා. ඒ කියන්නේ ඒ ඩියුරේෂන් එක ඇතුලේ මේ මාස 6 තියෙන්නේ. ඉතින් ඒ වගේ ට්‍රැවල් ඉන්ෂුරන්ස් එකක් අවුරුද්දකට බුක් කරලා ඒක දාන්න. ඊට පස්සේ ෆ්ලයිට් ටිකට්ස්, ඇකොමඩේෂන්, ට්‍රැවල් ඉන්ෂුරන්ස් එතකොට නිකම් පොඩි SOP එකක් ලියන්න වා ජෙනුයින් ඒ කියන්නේ ඔයා මෙහෙම ට්‍රැවල් කරනවා ගිහලා මේවා බලනවා ඒ කියන්නේ වා SOP එක ඇතුළතදී වාගේ පර්පස් එක ලියන්න ඕන. ලියලා යටින් දාන ට්‍රැවල් අයිටනරි එකක්. ඒ කියන්නේ නිකන් දාන පළවෙනි දවසේ වා උදේ ලැප්තියට ඒ කියන්නේ ලෑන්ඩ් කරනවා ඊට පස්සේ දවල්ට වා හොටෙල් එකට යනවා ඊට පස්සේ රැට වා හොටෙල් එකේ ගත කරලා පහුවෙනිදා මේවා ටික බලනවා. ඊළඟ දවසේත් උදේ වා මේවා බලන්න යනවා. ඊට පස්සේ තුන්වෙනි දවසේ අපව ප්ලයි කරන UK වලට එහෙම දාලා ට්‍රැවල් අයිටනරි එකක් දාලා මම ඔයාලට ඕන නම් මම මගේ ෆෝමැට් එක ෂෙයා කරන්නම් ඊමේල් එක දාලා තියන්න ඒ ටික SOP එක ලියන්න ඕන ඊට අමතරව ඔයා වීසා ඇප්ලිකේෂන් එක ෆිල් කරන්න ඕන VFS එකෙන් ගියාම VFS වෙබ්සයිට් එකට ගියාම එතන ඒ වෙබ්සයිට් එකෙන් ඔයාලට යන්න පුළුවන් ලැත්වියා වීසා ඇප්ලිකේෂන් එක ෆිල් කරන තැනට ඒකෙන් ගිහිල්ලා අදාළ ඩීටේල්ස් එක ෆිල් කරන්න ඕන ෆිල් කරලා වීසා ඇප්ලිකේෂන් එක print out එකක් ගන්න ඕන print out එකක් අරගෙන ඊට පස්සේ වා සැලරි යන සාමාන්‍ය account එකේ පවුන් 1000ක් වගේ පෙන්නන්න කියලා තමයි මම රෙකමන්ඩ් කරන්නේ. මොකද මම නම් හැම වෙලේම පවුන් 1000ක් පෙන්න ගොඩක් කට්ටිය කියන්නේ පවුන් 1000ක් account එකේ පෙන්නන්න කියලා. ඒ සල්ලි ඔයාගේ සැලරි එකේ යන account එකේ සල්ලි පෙන්නන්න. එතකොට ඔයා ප්ලේෂිප් ගන්න ඕන මාස 3කට මාස 3ක් පස්සකට ගන්න ඕන. ඔයා ප්ලේෂිප් ජොබ් එක පටන් ගත්තේ කියන්නේ ජොබ් එක පටන් ගන්න මාස 3ක් වත් නැත්තම් ඒ තියෙන කාලේ ප්ලේෂිප් එක දෙන්න. එයාලට ඕනේ ඔයා වැඩ මෙහි UK වල ඉන්කම් එකක් කරනවා කියලා ප්‍රූව් කරන්න තමයි. ඒතකොට ඔයාට තියෙන්නේ ඒ අදාළ බැංකුවේ මාස 3ක ස්ටේට්මන්ට් ගන්න ඕන. මාස 3ක ප්ලේෂිප් print out ගන්න ඕන. එතකොට මාස 3ක ස්ටේට්මන්ට් ගද්දි ඔයාලට පුළුවන් නම් ඒ බැංකුවට කියලා ස්ටෑම්ප් කරපු ස්ටේට්මන්ට් අරන් දෙන්න. මම නම් එකපාරක් දුන්න ස්ටෑම්ප් කරපු නෙමෙයි නිකන් PDF තිබ්බේවා print out දාලා නිකම් දුන්නා දෙවෙනි පාර. පළවෙනි පාර නම් ස්ටෑම්ප් කරපුවා දුන්නේ. මොකද පළවෙනි පාර දාද්දි පොඩ්ඩක් ජෙනුයින් දෙන්න ඕනේ හින්දා දෙවෙනි පාර දාද්දි normal ඒවා දුන්නේ. එහෙම ප්‍රශ්නයක් ලා තිබ්බේ නෑ. මට වීසා එක හම්බුණා. එහෙම දුන්නත් ප්‍රශ්නයක් නෑ. ඔයාලා කොහොමද ස්ටේට්මන්ට් මාස 3යි. එතකොට දෙන්න ඕනේ ප්ලේෂිප් මාස 3ක් දෙන්න ඕන. ඊට පස්සේ තව මොනවද? අර මං කිව්වා accommodation, flight tickets, එතකොට insurance එක ඇත්තටම උතන checklist එකක් තියෙනවා. ඒ checklist එක ඔයාලට ඕන නම් මම email address එක දානවා මම ඒක send කරන්නම්. ඒකේ තියෙන checklist එකට අදාළ මේ දේවල් ටික ready කරගෙන visa VFS එකට ගිහිල්ලා ඒ ටික දෙන්න තමයි තියෙන්නේ. ඉතින් ප්‍රධාන වශයෙන් ওই ටික තමයි දෙන්න ඕනේ. ওই ටික දීලා VFS එකට ගියාම ওই ටික දීලා එතකොට ගොඩක් සැනගන් ෆොටෝ 3ක් ගන්න ඕන. ෆොටෝ 3ක් අරන් යන්න. මොකද ලැත්තියාව නම් ෆොටෝ 3ක් ගන්න ඕනේ නෑ. මොකද VFS එන්නම් කියන්නේ කොහොමවත් අරන් එන්න කියලා. මොකද ෆොටෝ එතනින් ගන්නවා. ඒ කියන්නේ VFS එකෙන් ගන්නවා. ඔය ෆොටෝ 3 ඕන වෙන්නේ නෑ. ඉන් කේස් මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් කියලා ඔය ෆොටෝ 3ක් අරන් යන්න. ඒ කියන්නේ සැනගන් ෆෝමැට් එකේ ෆොටෝ 3ක්. ඒ ෆොටෝ 3ක් අරන් යන්න. ඊට පස්සේ ප්ලේෂිප් ඔය ටික තමයි දෙන්න ඕනේ mainly. ඔය ටික දෙන්න ඕනේ. ඒ කියන්නේ VFS එකට ගිහිල්ලා ඔය ටික දුන්නට පස්සේ පාස්පෝර්ට් එක ෆොටෝ එකක් අරන් යන්න. පාස්පෝර්ට් එකේ අරමුණ තරමේ ඩියුරේෂන් එක ගොඩක් තියෙන තරමට හොඳයි. මොකද අඩු ඩියුරේෂන් එකක් තියෙනවා නම් ඒගොල්ලෝ වීසා මාස 3කට දෙන්න නැති වෙන්න පුළුවන්. මොකද ඔයාගේ පාස්පෝර්ට් එකක් තියර වෙනවා. තව දෙයක් ඔයාගේ වීසා ෆුල් ටයිම් වර්ක් කරන කෙනෙක් නම් ඔයාගේ වීසා ඉක්මනට ඉවර වෙනවා නම් එතකොටත් ඉෂු කරන්නෙත් නෑ ලොකු පීරියඩ් එකකට. අදාළ ඔයා යන දවස්වල විතරක් දෙයි. මොකද සාමාන්‍යයෙන් ඔයා මෙහි වර්ක් කරලා ඔයාලා ලොකු අවම වශයෙන් අවුරුද්දක් වීසා ඩියුරේෂන් එක තියෙනවා නම් ඒගොල්ලෝ මාස 3ක් ඉෂු කරයි. මොකද වීසා ඩියුරේෂන් එක අඩු නම් එච්චර ඉෂු කරන එකක් නෑ. මොකද ඔයා කොහොමද මිල්ට කලින් ට්‍රැවල් කරලා නැත්තම් ට්‍රැවල් කරලා තියෙනවා නම් වගේ දෙවෙනි වීසා එක නම් මාස 6ක වීසා ඩියුරේෂන් තිබ්බත් ඉෂු කරන්න පුළුවන්. ඒක ඩිපෙන්ඩ් වෙන්නේ ඔයා ට්‍රැවල් කරලා තියෙන හිස්ටරි එක අනුව තමයි. මොකද ඒගොල්ලෝ බලනවාද ඔයාගේ වීසා එක තියරන්න යන්නේ මෙයා ඒ රටට ගිහිල්ලා ආපහු යයිද ආපහු එයිද ඒ ප්‍රශ්න තියෙනවා ඒගොල්ලොන්ට. ඉතින් ඔයාලගේ වීසා ඩියුරේෂන් එක ගොඩක් කල් තියෙනවා නම් කොහොමද බය වෙන්න දෙයක් නැහැ. ඔයාට මේ වීසා එකක් ගන්න පුළුවන් මල්ටි එන්ට්‍රි.
ඉතින් ඔය ටික තමයි මට කියන්න ඕනේ. ඉතින් හරිම ලේසි වීසා ඇප්ලයි කරන්න. ඉතින් ඔයාලට තියෙන්නේ ලැත්තියාවට වීසා ඇප්ලයි කරන්න තමයි. මොකද අනිත් කන්ට්‍රීස් වල අපොයින්ට්මන්ට් හොයාගන්නත් අමාරුයි. VFS එකෙන් ඉතින් මම නම් ලැත්තියාව තමයි යූස් කරේ. මම එකෙන් ගොඩක් ට්‍රැවල් කළා. ඉතින් මම හිතුවා ඔයගොල්ලොත් එක මේක බෙදා ගන්න. ඔයගොල්ලෝ ඒ කියන්නේ UK ඉන්න ඔයාලට තමයි මම මේ කියන්නේ. UK ඉන්න කෙනෙක් නම් මේ හරිම ලේසි මේ විදිහට ට්‍රැවල් කරන්න. ඉතින් මම හිතනවා මේ ඔයගොල්ලෝට මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වෙයි කියලා. ඉතින් මම තවත් වීඩියෝ එකකින් හම්බෙනකම් හැමෝටම ගුඩ් බයි.